අදත් යම් වැඩේට අද මම තෝරගත්තේ A level chemistry පාඩයක්. එතකොට මම මේ අද මේ කොටස කරන එකේ බලාපොරොත්තු ඔයගොල්ලන්ට විද්‍යුත් රසායනය පිළිබඳ අවබෝධයක් දෙන එක. විද්‍යුත් රසායන ප්‍රශ්නකට උත්තර ලියන්නේ කොහොමද? එතකොට ඒකේ ඔයගොල්ලන්ට තියෙන ගැටලු ඇනෝඩ, කැතෝඩ, ධන, ඍණ, ඔක්සිකරණ, ඔක්සිහරණ මේ පිළිබඳ අවබෝධයක් දෙනවා. එතකොට මම මේකට තෝරගත්තේ 2015 10 වෙනි essay එකේ B part එක. එතකොට මම තෝරගන්න හේතුව ඒකේ සම්පූර්ණ මේ දීලා තියෙන අර ඇටෝමේ ඉඳලම ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය සංකීර්ණ ඇටෝමක් වගේ පෙවුනට ඇත්තටම බැලුවොත් එහෙම මේ ඇති දෙයක් නැහැ. එතකොට දැන් අන්න ඒ විදිහේ සංකීර්ණ ඇටෝමකින් පටන් ගත්තොත් ඔයගොල්ලන්ට පොඩි පොඩි එන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් විද්‍යුත් රසායන ප්‍රශ්නයක් එනවනේ. එලෙවල් එක්සෑම් එකට එතකොට 2015 වගේ පරණ අවුරුද්දක අහලා තියෙන 10 වෙනි essay එක විදිහට A හෝ B part එක විදිහට සාමාන්‍යයෙන් essay ප්‍රශ්නක අහන්නේ. ඒ අවුරුද්දේ B part එක විදිහට තමයි විද්‍යුත් රසායනයේ ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට දැන් 23 27 දැන් මේ වගේ අවුරුදු වල ගත්තාම 7 වෙනි essay එක විදිහට තමයි විද්‍යුත් රසායනයේ ප්‍රශ්නේ අහන්නේ. හරිනේ. එතකොට දැන් පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් එක තියෙන කෙනෙක් දන්නවා. පස්වෙනි essay එක විදිහට ශක්ති විද්‍යාව ඔය විදිහට අපි දන්නව නේද? 8 වෙනි එක විදිහට ඕගනික් ප්‍රශ්නයක්, 9 වෙනි එක විදිහට ඉනෝගනික් ප්‍රශ්නයක්, 10 වෙනි එක විදිහට කර්මාන්ත ප්‍රශ්නයක්. ඔය විදිහට අපි අර ඇනලයිස් කරලා අපි දන්නවනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එයි කියලා. අන්න ඒ වගේ දැන් මේ අලුත් අවුරුදු ගත්තාම 7 වෙනි essay එකේ A හෝ B part එක විදිහට තමයි විද්‍යුත් රසායනයේ ප්‍රශ්න අහන්නේ. හරිනේ. ඒතකොට ලකුණු සාමාන්‍යයෙන් essay ප්‍රශ්නයකට 150ක් එනවනේ. මේ මම 10න් ලකුණු කොහොමද දෙන්නේ කියලා බැලුවොත් එතකොට ඒ 150න් 7 වෙනි essay එකේ A part එකට 75යි B part එකට 75යි. එතකොට A part එක විදිහට හෝ B part එක විදිහට විද්‍යුත් රසායන ප්‍රශ්නයක් ආවොත් එහෙම අනිවාර්යෙන් ලකුණු 75ක ප්‍රශ්නයක් මේක. හරි ළමයි. එතකොට මේක තමයි 2015 ඔයගොල්ලන්ට දීලා තියෙන ඇටෝම. හරිනේ. එතකොට දැන් මේ ප්‍රශ්නෙට යන්න කලින් තියරි පාර්ට්ස් දන්න නොදන්න හැමෝටම ප්‍රශ්නේ හොඳට ඔලුවට දාගන්න පුළුවන් වුණ විදිහට මම පොයින්ට්ස් ටිකක් කියලා දෙන්නම්. හරිනේ. එතකොට ඒ ටික පැහැදිලිව නෝට් ඩවුන් කරගන්න. එතකොට ප්‍රශ්නෙට යන්න ලේසි. හරිනේ. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. يعني ඉලෙක්ට්‍රෝලින් ප්‍රශ්නේ අහන්න පුළුවන්. එක්කෝ විද්‍යුත් රසායනික කෝෂවලින්. එහෙමනේ. නැත්තම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදන වලින්. මේ හැම එකකටම ඇනෝඩයක් තියෙනවා, කැතෝඩයක් තියෙනවා. හරිද? ඇනෝඩය සහ කැතෝඩය කියලා එකක් තියෙනවා. එතකොට ළමයි විද්‍යුත් රසායනික කෝෂිත විද්‍යුත් විච්ඡේදනද කියලා අදාළ නැහැ. හැම වෙලාවෙම ඇනෝඩේ කියන කෙනා ඔක්සිකරණය වෙන්නේ කයන්න. කැතෝඩේ කියන කෙනා ඔක්සිහරණය හයන්න. ධන ඍණ තමයි වෙනස් වෙන්නේ. විද්‍යුත් රසායනික කෝෂවලදී නම් ඇනෝඩේ ඍණ කැතෝඩේ ධන, විද්‍යුත් විච්ඡේදනවලදී නම් ඇනෝඩේ ධන කැතෝඩේ ඍණ. හැමෝම පටල ගන්න කොටස තමයි මෙන්න මේකත් මාරු වෙනවා කියන එක. ඔක්සිකරණය ඔක්සිහරණය නෑ ළමයි හොඳට මතක තියාගන්න. ප්‍රශ්න අහන්න පුළුවන් එක්ක විද්‍යුත් රසායනික කෝෂ වලින් එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදන වලින්. හරිනේ? එතකොට ඒ හැම එකකටම ඇනෝඩයක් සහ කැතෝඩයක් තියෙනවා. ඇනෝඩේ කියන එක මේ දෙන්න මත يعني මේ දෙන්නක බලපෑමක් නැහැ, ඉෆෙක්ට් එකක් නැහැ. හැම වෙලාවෙම ඇනෝඩේ කියන එක ඔක්සිකරණය වෙනවා, කැතෝඩේ කියන එක ඔක්සිහරණය වෙනවා. විද්‍යුත් රසායනික කෝෂවලදී නම් ඇනෝඩය ඍණ කැතෝඩය ධන, විද්‍යුත් විච්ඡේදනවලදී නම් ඇනෝඩය ධන කැතෝඩය ඍණ. හරිනේ? හරි. එතකොට ගාණි කියනවා සෙල්සියස් අංශක 25 දී ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති විද්‍යුත් රසායනික කෝෂ දෙකක් පහත රූපයේ පෙන්වා ඇතෝ සෙල්සියස් අංශක 25 ගොඩක් දෙන සම්මත අවස්ථාව කියලා පෙන්වන්නේ. ඊට පස්සේ M1 M2 සහ M3 ලෝහ පිළිවෙලින් ඒවායේ M1 ධන 2 M2 ධන 2 M3 ධන 2 අයන වල ජලීය ද්‍රාවණ වල ගිල්වා ඇත. සියලුම ද්‍රාවණ වල සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටර. ඒක සම්මත අවස්ථාවක්. ඔය ඉලෙක්ට්‍රෝ වල 1 මවුල ඝන ඩෙසිමීටරයට කියන සාන්ද්‍රණය වේ. M1 සහ M3 ලෝහ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව පහත දී ඇත. හරිනේ? එතකොට අර ඇටෝමේ කීප විදියට අදාළ ඉලෙක්ට්‍රෝඩේ එයාට අදාළ මේ අයන ද්‍රාවණය ගිල්ලලා තියෙනවා. හරිනේ? එයාට අදාළ අයන ද්‍රාවණය ගිල්ලලා තියෙනවා. මේ දිනේ M1 නම් M1 ධන 2, M2 නම් M2 ධන 2, M3 නම් M3 ධන 2
ඒ අදාළ අයන ද්‍රාවණේ ගිල්ල තිනවා. මේ අයන ද්‍රාවණ මික්ස් වෙන්නේ නැති වෙන්න මේ තියෙන පාරගාමී පටල දාලා තිනවා මේ. මේක පාරගාමී පටලයක්ලු. මේක පාරගාමී පටලයක්. ඒතර අයන ද්‍රාවණ මික්ස් වෙන්නේ නැහැ. හරිනේ? හරි. එතකොට ඔයගොල්ලන්ට තව පොයින්ට් එකක් තියලා තියෙනවා මේ M1 සහ M3 කියන මේ ලෝහවල ඉලෙක්ට්‍රෝඩ විභව දීලා තියෙනවා. මෙයාගේ නම් ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාගයක්. මෙයාගේ නම් ඉලෙක්ට්‍රෝඩ විභවය ධන අගයක්. සාමාන්‍යයෙන් අපි මේ ඉලෙක්ට්‍රෝඩ විභව වලට ඔක්සිහරණ විභව කියලා කියනවා. හරිනේ? ඒතර මෙයාගේ ඔක්සිහරණ විභවය ඍණාගයක්, මෙයාගේ ධන අගයක්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ විද්‍යුත් රසායනික කෝෂවලින්නේ. ඒතර විද්‍යුත් රසායනික කෝෂවල අපි දන්නවා ආරෝපණයේ ඍණ පැත්තට යන්නේ ඇනෝඩ ගතිය වැඩි වෙනවා. ධන පැත්තට යන්නේ කැතෝඩ ගතිය වැඩි වෙනවා. එහෙමනේ අපි දන්නේ. ඍණ නම් ඇනෝඩය, ධන නම් කැතෝඩය. එතකොට මෙතනත් බලන්න. මේ බලන්න මෙතන මේ පොයින්ට් එක ප්‍රශ්නෙට ගියොත් ඔයගොල්ලෝ උත්තර දෙන්න ලේසි. මම නිකන් දලව කියන්නම්. දැන් මෙයාගේ අගේ ඍණාගය යන්නේ. ඒ කියන්නේ මෙයාගේ ඔක්සිහරණ විභවය නැත්නම් ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාගය. ඒ කියන්නේ මෙයා නැඹුරු වෙන්නේ අර ඇනෝඩ පැත්තට නේද? ඍණ කියන මතෙත් එක්ක. මෙයා ඇනෝඩේ. මෙයා ඔක්සිහරණ විභවය ධනාගය. ඒ කියන්නේ අර වගුව මතක් කරගන්න කලින් කර එහෙනම් මෙයා තමයි කැතෝඩේ වෙන්නේ. හරිනේ. ඊට අමතරව තව දෙයක් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ නේද? ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණනේ. ඉලෙක්ට්‍රෝන යන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි තැනක ඉඳලා අඩු තැනකට. හරිනේ. ඒ කියන්නේ ඍණාරෝපණ වැඩි තැනක ඉඳලා ඍණාරෝපණ අඩු තැනකට. ඉතින් ඒ විදිහට බැලුවොත් මේ බලන්න ඔයගොල්ලන්ට පේනවද? ඔයගොල්ලන්ට ප්‍රශ්න කියලා තියෙනවා මේ E හිසවල වලින් දීලා තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව කියලා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ M1 ඉඳලා M3ට. දැන් මේ කෝෂ දෙක පටල ගන්න එපා. M1 ඉඳලා M3ට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන විභවය වැඩි තැන ඉඳලා ඉලෙක්ට්‍රෝන විභවය අඩු තැනට. ඒ කියන්නේ ඍණාරෝපණ වැඩි තැන ඉඳලා ඍණාරෝපණ අඩු තැනට. එහෙනම් වැඩිපුර ර්ණ වෙන්නේ M1 M3ට සාපේක්ෂව. එහෙනම් හරිනේ. ඒතර මෙයා ඍණයි M1 M3යි ගත්තාම මේ විභව වලින් අරගෙන හරි එහෙම නැත්නම් අර ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවෙන් මම කියලා දීපු විදිහට අරන් හරි මෙයා ඍණ මෙයා ධන කියලා තියෙන එක නෙවෙයි. එහෙනම් මෙයා ඇනෝඩය මෙයා කැතෝඩය. ඕනම ඇනෝඩයක් ඔක්සිකරණය වෙන්නේ ඕනම කැතෝඩයක් ඔක්සිහරණය වෙන්නේ. ඔන්න ඔය පොයින්ට් ටික ප්‍රශ්නෙකට උත්තර ලියන්න කලින් මාක් කරගන්න. හරිනේ? එතකොට මොකද්ද විභව දෙක බලලා හො ඍණ පැත්තට බලනනම් ඇනෝඩය ධන පැත්තට බලනනම් කැතෝඩය කියලා හිතලා විද්‍යුත් රසායනික කෝෂවල හොඳේ ඍණ පැත්තට බලනනම් ඇනෝඩය ධන පැත්තට බලනනම් කැතෝඩය කියලා හිඳලා මේ ධන ඍණ මාක් කරගත්තා. ඒ කරලා එදෙන කෝෂ දෙක හිටියට කමන්නේ නැහැ. හැබැයි සම්බන්ධයිනේ බාහිරින්. ඊට පස්සේ මෙයා ඍණ මෙයා ධන. එහෙනම් අර වගුවට අනුව ඍණ නම් ඇනෝඩය ධන නම් කැතෝඩය. ඕනම ඇනෝඩයක් ඔක්සිකරණය වෙනවා ඕනම කැතෝඩයක් ඔක්සිහරණය වෙනවා කියන පොයින්ට් ටික නිකම් පැන්සලෙන් මාක් කරගන්න. හරිනේ? ඊට පස්සේ මේ ඍණ ඇනෝඩය ධන කැතෝඩය කියන එක නම් පෑනෙන් මාක් කරගත්තට කමක් නැහැ. මේ ඔක්සිකරණ ඔක්සිහරණ එක පැන්සලෙන් මාක් කරගන්න එක ගොඩක් ප්‍රයෝජන වෙයි. ඊට පස්සේ දැන් මේ තනි කෝෂයක් ගත්තාම ළමයි ඵල M ඒ කියන්නේ කෝෂය එකට ආවහම හැම වෙලාවෙම තනි කෝෂයක් ගත්තාම එකක් ඇනෝඩයක් අනිත් එක නා කැතෝඩය. එහෙනම් මෙතන M2 කියන්නේ කැතෝඩය. එයා දන්න. කෝෂ දෙක එකට කරලා M1යි M3යි හොයාගත්තා. ඊට පස්සේ කෝෂය එකට එන්න මෙයා ඇනෝඩය නම් මෙයා කැතෝඩය. මේකෙදි කැතෝඩය දන්නවා M3 කියලා. එහෙනම් මෙතනදී මෙයා ඇනෝඩය. M2 කෝෂය එකේදී නම් කැතෝඩය M2 කියන ඉලෙක්ට්‍රෝඩය කෝෂය දෙකේදී නම් ඇනෝඩය. හරිනේ? එහෙම තමයි හොයාගත්තේ. කෝෂ දෙක එකට කරලා මේ දෙන්නම හොයාගත්තා. ඊට පස්සේ වෙන වෙනම සලකලා මේ දෙන්න ගැන හිතුවා. හරි. එතකොට ළමයි පළවෙනි රෝම ඉලක්කමට යන්න දැන් ඔයගොල්ලෝ හැම පොයින්ට් එකක්ම මෙතන මාක් කරගත්තානේ. ඇනෝඩ, කැතෝඩ, ධන, ඍණ, ඔක්සිකරණ, ඔක්සිහරණ. දැන් අපි හැමදේම දන්නවා. අපි දැන් උත්තර ටික ලියන් යන්න විතරයි තියෙන්නේ. ඒතර පළවෙනි රෝම ඉලක්කමේ අහනවා කෝෂවල වෙන වෙනම ඇනෝඩ, කැතෝඩ ලියන්න කියලා. පළවෙනි කෝෂයේ ඇනෝඩය දෙවෙනි කෝෂයේ ඇනෝඩය කැතෝඩය ලියන්න. ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ලියන්න උත්තර ලියදී ඇනෝඩය කියලා ලියලා කැතෝඩය කියලා ලියන්න. හරිනේ? එතකොට මෙතන නම් ඇනෝඩය කවුද මේ? රූපේ බලාගෙන ලියන්න තියෙන්නේ. M1.
මේ අර ඉලෙක්ට්‍රෝඩේ විතර ලියුවාම ඇති. හොඳේ අයනිත් මේ අයන ද්‍රාවණී සංකේතය ලියන්න ඕනේ නැහැ. නිකම්ම ඉලෙක්ට්‍රෝඩේ m එක කියලා දැම්මම හරි. කැතෝඩේ m2. ඇනෝඩේ මෙතන m2 කැතෝඩේ m3. හරිනේ? හේතු තමයි ළමයි මේ අර ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව ගත්තාම මෙතනදි මොකද වෙලා තියෙන්නේ? m1 ඉඳලා m3 දක්වා තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙන්නේ නේ. ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා. මෙතන ඉලෙක්ට්‍රෝන අරගෙන. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ මෙතනින් මෙහාට ඉලෙක්ට්‍රෝන යනවා කියන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝන ඉවත් කළා. ඒ කියන්නේ මෙතන ඔක්සිකරණයක් වෙලා. මෙතන මේ M3 මගින් ඉලෙක්ට්‍රෝන අරගෙන හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ ඔක්සිහරණයක්. ඒ කියන්නේ මෙතන ඔක්සිකරණයක් වුණ නිසා මේක ඇනෝඩය කියලා තීරණය කරගත්තා. ඉලෙක්ට්‍රෝන ගමන් කරලා ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒ කියන්නේ ඔක්සිකරණයක් වෙලා එහෙනම් මෙයා ඇනෝඩය. මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන අරගෙන මේ ඉලෙක්ට්‍රෝන එනවනේ මෙතෙන්. ඉලෙක්ට්‍රෝන අරගෙන එහෙම නැත්නම් ඔක්සිහරණයක් වෙලා ඒ නිසා මෙයා කැතෝඩය කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඉතින් අර කෝෂ දෙක වෙන වෙනම ගත්තට පස්සේ මෙයා ඇනෝඩය නම් මෙයා අනිවාර්යෙන් කැතෝඩය. දෙවෙනි කෝෂය ගත්තාම මෙයා කැතෝඩය නම් අනිත් එක නා අනිවාර්යෙන් ඇනෝඩය. ඔක තමයි හේතුව. ඉලෙක්ට්‍රෝන යන එන විදිහ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා නම් ඔක්සිකරණයක් ගන්නවා නම් ඔක්සිහරණයක්. ඊට පස්සේ කෝෂය දෙකේ කැතෝඩ ප්‍රතික්‍රියාව ලිව්වොත් ඔක්සිකරණාංකය අඩු කරගන්නවා ඉලෙක්ට්‍රෝන අරගෙන M3. ඒතර M3 ධන 2 ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන M3 කියන එක හදනවා. ඒකස් ගණයක්. එතකොට මේ හැම වෙලාවෙම පේනවද? ඇනෝඩ් ට්‍රික් එකක් මම කියන්නේ මේ ප්‍රතික්‍රියා ලියන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා පටන් ගන්න ඉලෙක්ට්‍රෝඩෙන් ඉවර වෙන්නේ අයනෙන්. ඔක්සිහරණ ප්‍රතික්‍රියා පටන් ගන්න අයනෙන් ඉවර වෙන්නේ අදාළ මේ සොලිඩ් එකෙන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩෙන් තමයි මේ ඉවර වෙන්නේ. හරිනේ? අයනයයි ඉලෙක්ට්‍රෝඩයයි අතර. ඒක ප්‍රතික්‍රියා ලියන්න බැරි අයට මතක තියාගන්න පුළුවන් මේ විදිහට. ළමයි ඊළඟට රෝමිලකන් දෙකේ අහනවා මේ අර එකේ කෝෂය අර ඇනෝඩ සහ කැතෝඩට අදාළ ප්‍රතික්‍රියා ලියන්න කියලා. හොඳට මතක තියාගන්න ඔක්සිකරණයක් කියලා කියන්නේ ඔක්සිකරණාංකය වැඩි කරගන්නවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන්. ඔක්සිහරණයක් කියලා කියන්නේ ඔක්සිකරණාංකය අඩු කරගන්නවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන්. හරිනේ? එතකොට දෙවෙනි රෝමිලක්කමේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා දැන් කෝෂය එකට අදාළව ගත්තොත් කෝෂය එකේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ගත්තාම ඇනෝඩය වෙන්නේ M එකනේ. හැම වෙලාවෙම ප්‍රතික්‍රියා ලියන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය අයන ද්‍රාවණය අතර. මං කියවනේ මෙයාගේ වෙන්නේ ඔක්සිකරණයක්. එතකොට ඔක්සිකරණාංකය වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරලා. එතකොට M1 ධන 2 ඉලෙක්ට්‍රෝන. මේක අර වෙන්නේ කොහොමද? M1කින් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා M1 ධන 2 වෙනවා. ඒක ලස්සනට අපි මේ ඍණ දෙකක් ඉලෙක්ට්‍රෝන කියන එක ඊතලෙන් මේ පැත්තට ධන දෙකක් ඉලෙක්ට්‍රෝන විදිහට ගෙනියනවා. ඕක තමයි වෙන්නේ. හරිනේ? අර ඒක ලියා ගන්න බැරි කවුරු හරි ඉන්නවා. එතකොට මේ මෙතන ඔක්සිකරණාංකය 0යි මෙතන ඔක්සිකරණාංකය ධන 2යි. ඒක ඔක්සිකරණාංකය වැඩි වෙනවා. කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ ඔක්සිහරණයක්. M2 ධන 2 ඉලෙක්ට්‍රෝන ගන්නවා අරගෙන M2 වෙනවා. අනිවාර්යෙන් තමයි භෞතික අවස්ථාව දාන්න. ඝනයක් aqueous ඝනයක් solid. ඉතින් ওই විදිහටම වීඩියෝ එක පෝස්ට් කරලා දැන් ලියන්න. කෝෂය දෙකට අදාළව ඇනෝඩ ප්‍රතික්‍රියාව ලිව්වොත් කොහොමද ලියන්නේ? ඇනෝඩය කවුද? M2 නේ. M2 ඉලෙක්ට්‍රෝන පිට කරනවා. M2 ධන 2 ඉලෙක්ට්‍රෝන. ඊළඟට තුන්වෙනි රෝමිලක්කමේ P සංඛ්‍යාංක වෝල්ට් මීටරේ පාඨාංකය. මේ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ පාඨාංකය. සාමාන්‍යයෙන් ඔකට සමීකරණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති E0 සෙල් සමානයි. මොකක් හරි මේ සෙල් එක කෝෂයක. එතකොට E0 කැතෝඩ් ඍණ E0 ඇනෝඩ්. දැන් මෙතන නම් තනි කෝෂයක් කියලා හිතලා නැතුව මෙන්න දැන් අපිට දීලා තියෙන ළමයි මෙයාගේ විභවයයි එහෙනම් මෙයා කොහොම හරි ඕනේ ඇනෝඩයක කැතෝඩයකනේ. ඉතින් හරිනේ M1 කියන්නේ ඇනෝඩයක් M3 කියන්නේ කැතෝඩයක්. අර එක සෙල් එකේ එනකොට ඒක ප්‍රශ්න නෑ. මොකක් හරි ඇනෝඩයක් මොකක් හරි කැතෝඩයක් තමයි තියෙන්න ඕනේ. එතකොට මෙතන අපෙන් අහන්නේ මේ P ගාගේනේ. එතන මේ වෙනකොට P දාගමු. ඊට පස්සේ E0 මෙතන නම් කැතෝඩය වෙන්නේ මෙයා. කැතෝඩය ධන ඔක්සිහරණය. ඊට මැකිලා.
එතකොට m3 ධන 3 m3 ධන 2 sorry. ඊට m3 අර සාමාන්‍ය කෝෂයක් අර ලියන්නේ අපි. අර m3 ධන 2 m3 අර ඔය විදිහට ලියන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒක කොසල් ගණනිකුත් දාන්න එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ E0 කවුද ඇනෝඩ් එවෙන්නේ? m1 ධන 2 m1. ඊට පස්සේ තමයි අගයන් ආදේශ කරන්න. මෙයාට අගය දීලා තියෙනවා මේ මේකම ලියන්න තියෙන මේ දීලාම තියෙන්නේ. ඒක මෙතනින් ලියන්න තියෙන්නේ. ඒ දෙක තමයි ලියන්නේ. ඊට පස්සේ මෙතන තියලා තියෙනවා ධන 0.36 වෝල්ට්. මෙතන තියලා තියෙනවා ඍණ. මෙතන පටල ගන්න එපා. ඍණ නෙමෙයි. මේ ඍණ එහෙමම දාලා ඇනෝඩේ අගය ලියද්දී ඒක වරහන් ඍණ 2.36 වෝල්ට්. මෙතන යෝගොල්ලන්ට බිඳුවයි ළමයි මේ මෙතන මේ අගය මේ 0.36ක් නෙවෙයි දීලා තියෙන 0.34ක්. හොඳේ ඒක පාස් පේපර් එකේ දීලා තියෙන 0.34ක් කිය. මම ඉතින් 6 කියලා දාගෙන තියෙන්නේ මේ ඒක පැටලුණා නම් හදාගන්න. එතකොට මේ ඒක ප්‍රශ්නේ තියෙන දත්තය. ඊට පස්සේ තුන්වෙනි රෝම ඉලක්කමේ ඔයගොල්ලන්ට අහන්නේ අර p සංඛ්‍යාංක වෝල්ට් මීටරේ අගයනේ. එතකොට ඕව හොයන්න සාමාන්‍යයෙන් මෙන්න මේක සමීකරණයක් තියෙනවා. E0 සෙල් සමානයි E0 කැතෝඩ් ඍණ E0 ඇනෝඩ් කියලා. ඍණ E0 ඇනෝඩ්. එතකොට මොකක් හරි කැතෝඩයක් දැන් මේ මොකක් හරි සෙල් එක විභවය හොයන්න යන්නේ. එතකොට දැන් මෙතන නම් අපිට දීලා තියෙන්නේ අර සෙල් දෙකක. ඒ කියන්නේ මේ කෝෂයයි මේ එකක ඇනෝඩය එකක කැතෝඩයෙන් දීලා තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට මේ කෝෂයේ M2 එක දීලා නැහැ කියලා හොයන්න නැතුව ඉන්න එපා. කාගේ හරි ඇනෝඩයක කාගේ හරි කැතෝඩයක ඉන්නවනේ. එතකොට මේ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ සම්බන්ධ වෙලා තියෙන එක කෝෂයකට නෙවෙයි. ඒක සම්බන්ධ වෙලා තියෙන කෝෂ දෙක අතර. එතකොට ඒ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ සම්බන්ධ වෙලා තියෙන ඇනෝඩයකුයි කැතෝඩයකුයි ඉන්නවනම් ඒ දෙන්නගේ අගයන් යොදාගෙන මේක හදන්න පුළුවන්. එතකොට E0 සෙල් වෙනුවට අපි දාන්නේ දැන් එතන නම් අපි හොයන්නේ කාගෙද? සංඛ්‍යාංක වෝල්ට් මීටරයේ අගය T. එයා දෙපැත්තේ ඉන්න ඇනෝඩයයි කැතෝඩයයි. ඒතර එයා මේ පැත්තේ ඉන්න ඇනෝඩය මේ පැත්තේ ඉන්න කැතෝඩය. කවුද කැතෝඩය? මෙන්න මේකම ලියන්න. මේ දීලා තියෙන එකම. M3 ධන 2 equals M3. දැන් E0 මේ තියෙන්නේ ඇනෝඩය. මෙන්න මේක ලියන්න. ඒක අනිවාර්යයෙන් ලියන්න. M1 ධන 2 M1 equals sorry ඊට පස්සේ ළමයි අගයන් දෙක දාන්න 0.34 වෝල්ට් 3.6 නෙවෙයි හොඳ ඒක හදාගන්න 3.4යි ඊට පස්සේ ඍණ මෙතනදි පටල ගන්න එපා ඒ ඍණ තියෙන නිසා මෙතන ඍණ අයින් කරලා දාන්න එපා වරහන් දාලා මේ ඍණ එහෙම්මම තියෙයි ඊට පස්සේ මේ ඍණ එක ඔහොමම තියෙද්දි ඇනෝඩේ අගයත් වරහන් දාලා මොකද ඒක සම්පූර්ණ ඍණ අගයක් මේ අර ඍණත් එක පටලගෙන මේක නොදා ඉන්න එපා හරිනේ එතකොට ධන 0.3යි 4යි වෝල්ට් ඍණ ගුණග්‍රාම ධන 2.36යි වෝල්ට්. එතකොට ඔයගොල්ලන්ට එයි 2.7යි වෝල්ට්. 2.7යි බිඳුවක් එනවා මේ වෝල්ට් අගේ. මේ දෙක එකතු. හරිනේ? අතන ඍණ එක පටලගත්තොත් උත්තරේ වෙනස් එකක් එයි. මේ ඍණ කියන්නේ එතන ආරෝපණය ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් ගෙනව ඍණාංකයක් විදිහට දාන්න. එතකොට පැටලෙන්නේ. ඔන්න එතකොට එයාගේ මේ අහන මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ හිතන්නකො මොකක් හරි ඇනෝඩයක් හා මොකක් හරි කැතෝඩයක් අතරින් මේ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ දාන්නේ. ඒ වගේ මේ පළවෙනි කෝෂය හිතන්නම. දැන් මේ පළවෙනි කෝෂය ඔහොම තියෙනවා පාරගම් පටලයක් තියලා ඔහොම තිබිලා මේ දෙන්නවම සම්බන්ධ කරලා M1 කියන ඉලෙක්ට්‍රෝඩේ M2 කියන ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ කරලා ඒ කියන්නේ කෝෂය 1 කියන එකට සංඛ්‍යාංක වෝල්ට් මීටරය සම්බන්ධ කරොත් මේ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ එන පාඨාංකය ඒක අපිට දීලා තියෙනවා E0 සෙල් 1. ඒක දීලා තියෙන අගය ධන 1.6 වෝල්ට්. ධන 1.6 වෝල්ට්. අනිවාර්යෙන් මතක තියාගන්න විද්‍යුත් විච්ඡේදනවලදී කෝෂයක විභවය ඇනෝඩ විභවයත් කැතෝඩ විභවයත් නෙවෙයි කෝෂයක විභවය හැම වෙලාවෙම මේ සම්පූර්ණ කෝෂයේ මේ මනින සංඛ්‍යාංක වෝල්ට් මීටරයේ අගය හැම වෙලාවෙම එන්න ඕනේ ධන අගයක්. එතකොට දැන් එහෙනම් කලින් වගේ E0 සෙල් සමානයි E0 දැන් සෙල් 1ටම දාමු. සෙල් 1 කැතෝඩය කවුද? මෙයාගේ නම් කැතෝඩය M2. අර කලින් ඉවා වගේ ලියන්න M2 + M2 ඍණ equals ඝනය
E naught කැතෝඩය ඇනෝඩය කවුද M1 M12 plus M1 equals ගණය. ඊට පස්සේ මේක දීලා තියෙනවා 1.6 වෝල්ට් ධනාගයක්. M2 ගේ අගය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. මේ අගය දීලා තියෙනවා ඕගොල්ලන්ට 2.36 වෝල්ට් කියලා. එතකොට ඕගොල්ලන්ට E naught cell M22 plus M2 equals ගණය ඕගොල්ලන්ට උත්තරයක් එයි. දැන් මෙතන ඍණයි ධනයිනේ. ඒන ධනාගේ මේ පැත්තට ගෙනියන්න. ඒතර හරි ළමයි. එතකොට දැන් ඕගොල්ලන්ට මෙතනට එයි M2 ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණ 0.76ක් කියලා. හරි. සමහර ළමයිට ඕක ඍණාපයක පැටලෙල්ලක් වෙනවා. එහෙම නැහැ. හරිනේ. ඒක පටල ගන්න එපා. විදුලි රසායනික කෝෂවල අපි අග්‍ර මාක් කරද්දී අපි කියන්නේ ඇනෝඩය ඍණ කැතෝඩය ධන කියලා. ඒ අග්‍රයට අපි දෙන සංකේතය. ඒක නැත්තම් ඒ අග්‍රයට දෙන අර ආරෝපණික මේ සංකේතය තමයි ධන ඍණ කියලා එහෙම දෙන්නේ. ඒ ඇරුණකොට ඉගෙනට එක හඳුනා ගන්න පාවිච්චි කරන දෙයක් වගේ. හරිනේ. විභවය දුන්න නැත්තම් හඳුනා ගන්න පාවිච්චි කරන දෙයක් වගේ තමයි විදුලි රසායනික කෝෂවල ඇනෝඩය ඍණ කැතෝඩය ධන කියන්නේ. ඒ ඇරුණකොට ඒක විභවයට ගාව ගන්න එපා. හැම වෙලාවම කැතෝඩය ධනාගයක් කියන එක හිතන්න එපා. ඒ කියන්නේ මෙහෙම හිතා ගන්න. විද්‍යුත් රසායනික කෝෂවල ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තාම නැත්නම් අපි ඉලෙක්ට්‍රෝඩ විභවයට තව කියන නමක් නේ ඔක්සිහරණ විභවය කියන්නේ. එතකොට ධන පැත්තට යන්නේ මේවා ධනාගයන්නේ. මේ පැත්තට යන ඍණාගය. ධන පැත්තට යන්නේ මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ මේ පැත්තට හරිද? ධන පැත්තට නැඹුරු වෙන්න ඔක්සිහරණයට විද්‍යුත් රසායනික කෝෂවල හොඳේ ඔක්සිහරණය වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ කැතෝඩයක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ කියන්නේ මේ පැත්තට ඔක්සිහරණයක් වෙන නැත්නම් කැතෝඩයක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ විභවයත් එක්ක. අග්‍රයට දෙන ධන ඍණ අර සංකේතයයි විභවයයි පටල ගන්න එපා. ඒක දෙකක්. හරිනේ? එතකොට දැන් මෙතන බලන්න අපි නිකන් මාක් කරොත් ඍණ පැත්තේ දැන් ඍණ 2.36 කියන එක මේ හරිය මාක් කරමු. ඍණ 2.36 ඍණ 0.76 තියෙන මේ පැත්තටනේ. ඉතින් ඕගොල්ලන්ට පේනවද මේ පැත්තට යන්න මෙයා කැතෝඩය වෙන්න නැඹුරු වෙන්නේ. එහෙනම් මෙයා ඇනෝඩය වෙන්න නැඹුරු වෙන්නේ. මෙයා ඔක්සිකරණය වෙන්න මෙයා ඔක්සිහරණය වෙන්න. ඉතින් හරි නේද? අපේ හරි ළමයි ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට කියනවා මේ පස්සේ රෝම ඉලක්කමේ මේ මොකද්ද කියන්නේ මේ කෝෂය දෙකේ E naught cell 2 වගේ හොයන්න. ඉතින් එතන කියන්නේ මේ වගේ නේද? බාරගම් පැටලේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙක ගිල්ලා තිනවා. ඒ දෙක අතර සංඛ්‍යාංක වෝල්ට්මීටර සම්බන්ධ වුණොත් මේක M2 මේක M3. ඒතර මේ දෙන්න අතරට සම්බන්ධ කරොත් මෙන්න මේක තමයි E naught cell 2. ඒ අගේ හොයන්න කියලා තියෙනවා. එතකොට මේකේ කැතෝඩය කවුද? M32 plus M3. අර equals ඝන කියන එක දාන්න. හොඳයි අනිවාර්යයෙන්. භෞතික අවස්ථා E naught cell M2 නේ මේ ඇනෝඩය. ඊට පස්සේ equals ඝනය දාන්න. මෙතන එනවා ධන 0.34 වෝල්ට් අපිට ගානේ දීලා තිබ්බා. අපි දැන් හතරෙන් රෝම ඉලක්කමේ මේක හොයාගත්තා. ඒතර ඔයගොල්ලෝ මෙතන 1.1 වෝල්ට් ධනාගයක්. මම කියවනේ හැම වෙලාවෙම සංඛ්‍යාංක වෝල්ට්මීටර දාලා සම්පූර්ණ කෝෂයක විභවය හොයනකොට ඒක හැම වෙලාවෙම ධනාගයක් එන්න ඕනේ. හරිනේ? හරිනේ. එතකොට මේ කෝෂයකේ M1 M2 ගත්තාම මේ දෙන්නගේ විභව දෙක මම සංඛ්‍යා රේඛාවෙන් පෙන්නලා දිනවා. දෙන්නගේම අගයන් ඍණාගේ විශාලත්වය අඩු පැත්තට මේ ධන පැත්තට යන්න. ඍණාගේ විශාලත්වය අඩු වෙන්න ඒකේ ඔක්සිහරණ හැකියාව වැඩි වෙලා කැතෝඩයක් වීමට තමයි කැමැත්තක් දක්වන්නේ. දෙන්නගේම අගයන් ඍණ. හැබැයි අර සංකේත අග්‍රයට දෙන සංකේතය තමයි අර විද්‍යුත් රසායනික කෝෂවලදී ඇනෝඩය ඍණ කැතෝඩය ධන කියන්නේ. ඒ අර අග්‍රයට දෙන සංකේතය විතරයි. ඒක මේ ඉලෙක්ට්‍රෝඩ විභවයත් එක්ක ගාව ගන්න එපා. හරිනේ? හැම වෙලාවෙම කැතෝඩය අර අග්‍ර ධන වෙන්න නිසා ධන වෙන්න ඕනේ. එහෙම විභවය ධන වෙන්න ඕනේ. එහෙම කතාවක් නැහැ. හරිනේ? විද්‍යුත් රසායනික කෝෂවල සම්පූර්ණ මේ සෙල් එකේ අගය කියන්නේ සම්පූර්ණ අර සංඛ්‍යාංක වෝල්ට්මීටරයෙන් මනින අගය ධන වෙන්න ඕනේ. කැතෝඩය හැම වෙලාවෙම ධන වෙන්න ඕනේ කියලා අගයක් නැහැ. ඒ කියන්නේ නීතියක් නැහැ. ඒක ඍණ වෙන්න පුළුවන්. අර ඒ දෙන්නම හඳුනා ගන්න ලෙස දෙන්නම ඍණ වුණොත් එහෙම දෙන්නගේ මගියන් ඍණ දුන්නොත් එහෙම ඕගොල්ලෝ හිතන්න ඕන දේ තමයි
ඍණ හැකියාව අඩු. ඒ කියන්නේ ඍණ අගේ අඩු එක්කෙනා තමයි හැම වෙලාවෙම කැතෝඩේ වෙන්න මේ කැමැත්තක් දක්වන්නේ. හරිනේ? හෙළම අන්තිම රෝම ඉලක්කමේ ඔයගොල්ලෝගෙන් අහන්නේ මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝඩයක් දුන්නොත් එයාගේ මෙන්න මේකේ ඉලෙක්ට්‍රෝඩ විභවය කොහොමද හොයන්නේ කියලා. ඉතින් හරි සරලයි මේක වෙනස් කරමු. M4 දැන් 2. ඊට පස්සේ මොකද කරන්නේ? කලින් වගේම ගානේ විදිහටම අර ගානෙම තමයි උත්තර ගන්න තියෙන්නේ. සංඛ්‍යාංක වෝල්ට් මීටරයේ අගය හොයනවා. සංඛ්‍යාංක වෝල්ට් මීටරයක අගය හැම වෙලාවෙම එන්නේ ඇනෝඩ් එකකින් කැතෝඩ් එකකින්. අපි දන්නේ නැහැ දැන් මේ අලුත් සිස්ටම් එකේ හැටියට මෙයා කැතෝඩේම වෙයිද කියලා. අපිට ඒක අදාළ නැහැ. අපි හැම වෙලාවෙම මේ සංඛ්‍යාංක වෝල්ට් මීටරයෙන් මේක මැන ගන්නවා. ඊට පස්සේ M1 ධන 2 M1 තියෙනවා. ඊට පස්සේ M4 ධන 2 M4 තියෙනවා. ඒතර මෙයා හොයාගත්තට පස්සේ දැන් මෙයාව දන්නවනේ. එහෙනම් අපිට මෙයාව හොයාගන්න පුළුවන්. හරිනේ? 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක්ව දන්නවනම් නොදන්න කෙනාව හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මොකක් කරන්න? පාරගම් පටලයක් දැම්ම ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා. කෝෂ දෙකක් නැතුව එක කෝෂයක්. මේක ගන්නවා M1 මේක M1 ධන 2 මේක M4 ධන 2. මේක වගේ හොයාගත්තා මේක දන්නවනම් මේක හොයාගන්න පුළුවන්. එතකොට හරි. එතකොට අද ඉලෙක්ට්‍රෝ කොටසක් කරේ 2015 ගානේ සම්පූර්ණ විද්‍යුත් රසායනික කෝෂ වලට උත්තර ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද කියලා පැහැදිලි කරේ. ඒ කියන්නේ එතෙන්දී කට්ටියට පැටලෙන්න පුළුවන් පොයින්ට්ස්. ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තාම ඇනෝඩයක් ඉන්නවා කැතෝඩයක් ඉන්නවා. එතකොට හැම වෙලාවෙම මේ අපි අර සංකේතයක් විදිහට ඒ කියන්නේ විද්‍යුත් රසායනික කෝෂවල ඇනෝඩයට දෙන සංකේතය තමයි ඍණ. කැතෝඩට දෙන සංකේතය තමයි මේ ධන. ඒක විභවයත් එක්ක ගාව ගන්න එපා. සම්පූර්ණ කෝෂයි. හරිද? සම්පූර්ණ කෝෂය සංඛ්‍යාංක වෝල්ට් මීටරයෙන් මනින අගය තියෙන්නේ. ඒකට අපි කියනවා කෝෂයේ අගය නැත්නම් විද්‍යුත් ගාමක බලය. විද්‍යුත් රසායනික කෝෂවලදී නම් මේ අගය හැම වෙලාවෙම ධන අගයක්. හරිනේ? එතකොට ඇනෝඩේ කැතෝඩේ වෙන වෙනම විභවය හොයනකොට ඇනෝඩේ කැතෝඩේ කියන පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ වල විභවය වෙන වෙනම හොයනකොට මතක තියාගන්න ඕනේ දේ අර ධන ඍණයි ඒකත් එක්ක ගාව ගන්න එපා. සංඛ්‍යා රේඛාව මවා ගන්න. අපි ඍණාගේ විශාලත්වය අඩු වෙන පැත්තට යන්න. ඍණාගේ විශාලත්වය අඩු වෙන පැත්තට යන්න මොකද වෙන්නේ? ඔක්සිහරණයේ නැඹුරුතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ කැතෝඩයක් වීමට කැමති. ගොඩක් කැමති. හරිනේ? අන්න එහෙම මතක තියාගන්න. සංකේත කියන එකක් සම්පූර්ණ කෝෂයේ තියෙන විද්‍යුත්ගාමක බලය කියන එකක් ඇනෝඩයට සහ කැතෝඩයට තියෙන විභවය කියන එක තව එකක්. ඔය තුන පටලවා ගන්න නැතුව ඉස්සරහට ගණන් හදාගෙන යන්න. ප්‍රශ්න තියෙන ඒවා අහන්න. මම හිතනවා මේ ප්‍රශ්නෙත් එක්ක තිබ්බ ගොඩක් ගැටලු මේ මගේ අරින්න නැති කියලා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒතර notification එකක් එයි ඔයගලන්ට මේ මම ගේන තව වීඩියෝ ඒතර ඔයගලන්ට මේ notification එකක් එනකොටම මේ බලලා ඒ කරුණු ටික දැනගන්න පුළුවන්. එහෙනම් end කරමු.